Welcome back to my YouTube channel. ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් දැන් මගේ මේ චූටි ජර්නි එක ස්ටාර්ට් කරා. ඉතින් අපි දැන් මේ දකින්නේ ටී වොෂ් එක. ඉතින් ටී ෆැක්ටරි එකක්, හොටෙල් එකක් හැමදේම. ඊට පස්සේ අපි දැන් මේ යන්නේ රම්බඩුමකින්. ඉතින් හැමෝම දන්නවා ඇති මේ රම්බඩුමක කියන්නේ ලංකාවේ තියෙන දිගම සහ දැනට තියෙන විශාලතම උමග. ඉතින් මේ උමග අසෙන් ඇති කෑ ගහනවා, ඒ දේවල් තමයි. පොඩියට ඉතින් ඇඩ් එකක් දාන්නේ මම. ඉතින් ඊට පස්සේ තියෙන රම්බඩ ඇල්ල. ඊට පස්සේ දැන් මේ අපි යන්නේ ලස්සන ටී ෆැක්ටරි එකක් ළඟින්. ඉතින් අද නම් අපි ටී ෆැක්ටරි එකට විසිට් කරන්නේ නැහැ. අපි අද යන්නේ නුවරඑළිය සිටි එකටනේ. සිටි එකට කිව්වට සිටි එකටයි අඹේවල ෆාම් එකටයි ජාග්‍රයනවා. ඉතින් ඒ ටික බලන්න නම් දිගටම මේ vlog එක බලන්න. ඉතින් හැමෝම දන්න ගම්රු කියලා හැමෝම ෆොටෝස් ගන්න තැන තමයි අපිට පහුනේ. ඒ වගේම ඉතින් මේ පරිසරේ තියෙන වයිබ් එක වෙන කොහෙන්වත් ගන්න පුළුවන් ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද මේ සීතල පරිසරේ, මීදුම, මේ තියෙන ගොඩනැගිලි, මේ දේවල් මේ වගේ මේ වයිබ් එකට ගැලපෙන්න මේ වගේ දේවල් තියෙන ඇත්තටම නුවරඑළිය විතරයි. මේ වගාවන්, මේ ගෙවල්. ඉතින් මේ වගේ වගාවන් බලන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම නුවරඑළියට එන්නම වෙනවා. දැන් ඉතින් අපි ආයෙත් එන්න වෙන්නේ සිටි එකට. සිටි එකෙන් එන්න වෙලා දැන් අපි යන්නේ එන්ට්‍රන්ස් B වික්ටෝරියා පාක්. ඉතින් මෙතෙන්දී අපිට ටිකට්ස් ගන්න දෙනවා. එකිනෙට 120යි වැඩිහිටි. ඉතින් මේ විදිහට ටිකට්ස් ගත්තට පස්සේ අපිට පුළුවන් මේ ලස්සන ඩ්‍රීම් වර්ල්ඩ් එක වගේ තියෙන පාක් එකට යන්න. ඉතින් මේ මේන්ටෙනන්ස් ගැන නම් කියන්න ඕනේ හරිම ලස්සනයි. ඉතින් හිත නිවෙනවා. ඇත්තටම හිත නිවෙන මේ නුවරඑළිය වයිබ් එක ගන්න නම් වික්ටෝරියා පාක් එක අමතක කරන්නත් බෑ. ඉතින් මල් හැමතැනම පාට මල් හරිම ලස්සනයි. ඒ වුණාට ඉතින් අපි ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ. ඒක නිසා අපි පාක් එකකින් ආවා. ඊට පස්සේ අපි දැන් යන්නේ අඹේවල නිව්සීලන්ඩ් ෆාම් එකට. ඉතින් නුවරඑළිය ආවොත් අඹේවල ෆාම් එකට යන්නේ නැහැ කියන්නේ ඒක වැඩක් නෑ වගේනේ. ඉතින් ඒක නිසා අපිත් ඇස්ති වුණා අඹේවල ෆාම් එකට යන්න. ඉතින් ඒ පාර වීව් එකත් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. හරිම ලස්සනයි. ඉතින් අඹේවල ගියාම මිල්ක් පැකට් එකක් නොබී බැහැනේ. ඊට පස්සේ අපි ෆැක්ටරි එක නම් විසිට් කරා. මොකක්වත් ෆොටෝස් වීඩියෝස් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි එනකොට පොඩි වැස්සකටත් අහු වුණා. ඉතින් මේ තියෙන ජාග්‍රෝ එක අම්මෝ පුදුම සෙනගක්. ඉතින් මම ඔයාලටත් අයිඩියා එකක් ගන්න පොඩියට වීඩියෝ එකයි ෆොටෝ එකයි දැම්මම මෙනු එකේ. ඉතින් අපි ගෙදර ගෙනියන්න ස්ට්‍රෝබෙරිස් ගත්තා, චීස් කේක් කෑවා, මේක සන්ඩේ එකක්. ඉතින් ස්ට්‍රෝබෙරි ජූස්, ෆ්‍රෙෂ් බෙරි බෝල් එකක්. ඉතින් හරිම රසයි. ෆ්‍රෙෂ් දේවල් වලින්නේ හදලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඩ තියෙනවා වුණාට ගොඩක් වෙලා යන ඕඩේ එන්න. ඉතින් ඊට පස්සේ අපි ගියේ ස්ට්‍රෝබෙරිස් බලන්න. ඉතින් හරිම ලස්සනයි ස්ට්‍රෝබෙරිස්. ආස හිතෙනවා දැක්කම කඩාගෙන කන්න. ඒත් එයාලා කඩන්න දෙන්නේ නැහැ. ඉතින් බයි බයි. ඊළඟ vlog එකෙන් හම්බෙමු.